රත්නපුර මහනගර සභාව කසල ප්‍රතිචක්‍රීකරණයේ නවීන තාක්ෂණය උපයෝග කරගනිමින් සිදු කර මේ වන විට විශාල ආදායමක් ඉපීමට සමත්ව තිබෙනවා. නගර සභාවට අයත් කනාතුල කසල අංගණයේ ගොඩ ගැසී ඇති අපද්‍රව්‍ය වලින් ඇති වූ දුර්ගන්ධයටද මේ වන විට පිළියමක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ. රත්නපුර මහනගර සභා බල ප්‍රදේශය තුළ දෛනිකව එකතු වන ටොන් 15කට අධික කසල බැහැර කෙරුණේ කනාදොල පිහිටි විශාල කසල අංගණයටයි. එම කසල ප්‍රතිචක්‍රීකරණය සඳහා විශාල සේවක සංඛ්‍යාවක් මෙන්ම විශාල පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවා. එමෙන්ම ප්‍රදේශය පුරා දුර්ගන්ධයක්ද හමා යන නිසාත් මැස්සන් විශාල ලෙස බෝවීම නිසාත් ප්‍රදේශවාසීන්ගෙන් මහනගර සභාව වෙත චෝදනා සහ විරෝධතා එල්ල වෙමින් පැවතුණා. මේ වන විට එම ගැටලු සියල්ල අවසන් කර කසල මගින් විශාල ආදායමක් ලබා ගැනීමටද රත්නපුර මහනගර සභාව සමත්ව තිබෙනවා. අපිට කැම ටිකක්වත් කන්න බෑ ඉස්සර පිරීලා ඒ අපහසුයෙන් අපි හිටියේ. දැන් ලෙඩ රෝගත් අඩුයි. මේ වැඩසටහන ගොඩක් හොඳයි. නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් මැස්සෙකු ආධාරයෙන් කසල ඉතාමත් කෙටි කාලයක් තුළ ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් මෙම ප්‍රතිලාභ ලබා ගැනීමට හැකිව තිබෙනවා. එම මැස්සා හඳුන්වනු ලබන්නේ බ්ලැක් සෝල්ජර් ෆ්ලයි ලෙසයි. මෙම මැස්සාගේ කීටයන් ඉතා වේගයෙන් කාබනික කසල අනුභව කර තමාගේ සිරුර ප්‍රෝටීන් බවට පත් කර ගනු ලබනවා. ඊට ගතවන්නේ දින 12ක් 14ක් වැනි කෙටි කාලයක්. එම කාලය තුලදී ටොන් ගණනක කසල ප්‍රමාණයක් වටිනා ජෛව ස්කන්ධයක් බවට පත් කිරීම මෙහි ඇති සුවිශේෂත්වයයි. මේකෙදී සබහාදහමේ පවතින ක්‍රියාවලිය තාක්ෂණයත් එක්ක මුසු කරලා තමයි අපි මේක කරගෙන යන්නේ. රත්නපුරෙන් පටන් අරගෙන ලංකාවේ සෑම නගර සභාවකටම යන්න අපි අදහස් කරනවා. ආර්ථිකමය වශයෙන් වටිනා සම්පතක් බවට පත් කරන්න පිට හැකියාව ලැබිලා තියෙනවා මේ වෙන විටත්. ඉස්සරහට අඩු ආදායම්ලාභී පවුල් වලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යාපෘතිය පටන් ගත්තා අපි ජනවාරි 2 වෙනිදා ඉඳන් එදා ඉඳන් අපි වර්ග අඩි 32ක තටාකයක මෙම බිත්තර ප්‍රමාණය සහ කුඩා ඉඳුල් ප්‍රමාණයක් ලබා දීලා කීටෝ පිපුරුවා දවසකින් ඒගොල්ලෝ දවස් 4කින් පස්සේ ආහාර ලබා ගන්න පුළුවන් කීටෝ බවට පත් වෙලා දවස් 14කදී ඒගොල්ලන්ට අඛණ්ඩව ආහාර ලබා දීමක් කළා. නගරෙන් අපිට එකතු වෙන ඉඳුල් සානේදී ඉඳුල් කිලෝ 500ක් ඉක්ම යන ප්‍රමාණයක් ඒගොල්ලෝ ජීර්ණය කරලා තිබුණා. කනාදොල කසලංගනේ අක්කර 5ක් විශාලයි. නමුත් මීටත් වඩා ඉඩකඩෙන් අඩු ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙන කසලංගන තියෙනවා. තැන් වලට මේක හොඳ විසඳුමක්. මෙය 100%ක්ම පරිසර හිතකාමී ක්‍රියාවලියක්. එමෙන්ම ඉහළ ප්‍රෝටීන් සහිත මෙම කීට ආහාර අනෙක් කාබනික පෝර සඳහා යොදා ගනු ලබනවා. ඊට දැත්තේ විශාල ඉල්ලුමක්. තාම දුර්ගන්ධයකින් පිරිච්ච තැනක්, රස්නේ කාලවලදී කුණු කන්ද නිතර ගිනි ගන්න ස්වභාවයක් දක්වන තැනක්, ඒ වගේම නායම් තර්ජන වලට ලක් වෙච්ච තැනක්. අපි තීරණය කළා මනා කළමනාකාරීත්වයෙන් යුතුව නගරයෙන් බැහැර කරන කැලි කසල කොම්පෝස්ට් බවට පත් කිරීමට මේ අපේ නගරයේ එකතු වෙන කැලි කසල